Hi guys, welcome to Rashmi's Diary. ඉතින් අද මේ වීඩියෝ එක බලන ඔයාලව මම එක්කගෙන යන්නේ අපි කවුරුත් දන්න පැරිස් නගරයේ තියෙන සුවිශේෂීම තැනකට. ඇත්තටම මේ ගමන මම හරිම ආසාවෙන් ප්ලෑන් කරපු ගමනක්. අපි මැන්චෙස්ටර් එයාපෝට් එකෙන් පිටත් වුණේ. මැන්චෙස්ටර් එයාපෝට් එකේ ඉඳන් පැරිස් ඕන්ලි එයාපෝට් එකට පැය 1යි විනාඩි 40ක් පමණ වගේ කාලයක් ෆ්ලයිට් එකේ යන්න තියෙනවා. ඉතින් මේ ගමනට මගේ ආදරණීය අම්මත් අපිත් එක්ක ඉතාලියේ ඉඳන් එකතු වුණා. මේ අම්මව දැක්කේ මාස 5කට විතර පස්සේ. ඉතින් ගොඩාක් සතුටු දවසක්. අපි පැරිස් වලට යනකොට එදා ගොඩක් රෑ වෙලා. අපි මුලින්ම ගියේ අපි බුක් කරලා තිබුණ හොටෙල් එකට. ඕර්ලි එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට ට්‍රේන් එකෙන් විනාඩි 20ක් විතර යන්න තිබුණා. ගොඩක් රෑ වෙලා තිබුණ නිසා ලොකු පිරිසක් ට්‍රේන් එකේ හිටියේ නැහැ. ඉතින් අපිට ගොඩක් ඒක පහසු වුණා. ඉතින් අපි පහුවෙනිදා තමයි පැරිස් සිටි එකේ ඇවිදින්න පිටත් උනේ. මේ තැන ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි හිටපු හොටෙල් එකේ ඉඳන් පැරිස් සිටි එකට අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකෙන් යන්න තිබුණේ. ඔයාලට පේනවා ගොඩක් දුර යන්න තියෙන්නේ මේ විදිහට. හරිම පහසුයි. ඉතින් අපි ගොඩක් දුර මෙහෙම ෆොටෝස් අරගෙන විනෝද වෙබි හරිම ලේසියෙන් ට්‍රේන් එක ගන්න ගියා. මේ ට්‍රේන් එක ඇතුලේ ගොඩක් බිසි. නමුත් මියුසික් ටීම් එකක් එයාලගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරනවා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒ වගේම කියන්න ඕනේ මම ගොඩක් දැකපු විදිහට පැරිස් වල තියෙන ට්‍රේන්ස් තට්ටු වලට තමයි හදලා තියෙන්නේ. මේගොල්ලන්ට පේන්නේ සෙන් ගඟ. අද මගේ වීඩියෝ එකේ මේන් ප්ලේස් එක අයිෆල් කුරුණත් හරිම ලස්සනට මෙතෙන්ට පේනවා. සෙන් ගඟ ගැන විස්තර ටිකක් කිව්වොත් මේ ප්‍රංශයෙන් නැගෙනහිර සිට පැරිසිය හරහා බටහිර වෙරළට ගලාගෙන යනවා. මේ ගඟේ දිග කිලෝමීටර් 770ක් පමණ වෙනවා. ඉතින් මේ ගඟ ප්‍රංශයේ වගේම ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ සහ හරිම ලස්සන view එකක් තියෙන ගඟක් කිව්වොත් මං හිතනවා මම හරි කියලා. පැරිස් නගරයේ හදවත ලෙසද සෙන් ගඟ හඳුන්වනවා කියලා මම අහලා තියෙනවා. ගඟ දෙපැත්තේ තියෙන ලස්සන ගොඩනැගිලි, පැරණි පාලම්, බෝට්ටු සහ නෞකා සංචාර මගින් පැරිස් නගරය සහ අයිෆල් කුන්න බලන්න එන සංචාරකීන්ට තවත් සුවිශේෂී තැනක් බවට පත් කරනවා. අපි මෙතන ටිකක් ඉඳලා ෆොටෝස් අරන් වීඩියෝස් අරන් අයිෆල් ටවර් එකට යන්න පිටත් වුණා. මේ තැන ඉඳන් විනාඩි 20ක් විතර අයිෆල් ටවර් එකට යන්න තිබුණා. මේ තමයි අද මගේ වීඩියෝ එකේ මේන් ප්ලේස් එක. මගේ ආදරණීය අම්මා, හස්බන්ඩ් මම අපි තුන්දෙනාම තීරණය කරා අයිෆල් ටවර් එකේ උඩටම ඉහළ මහලටම යමුයි කියලා. අයිෆල් ටවර් එකේ උඩටම යන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් ස්ටියර්ස් වලින් යන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ඔප්ෂන් එක විදිහට ලිෆ්ට් එකේ උඩට යන්න පුළුවන්. අපිට තිබුණ ටයිම් ලිමිට් එකත් එක්ක අපි ඩිසයිඩ් කළා
ලිෆ්ට් එකෙන් උඩට යනවා කියලා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ ස්ටෑර්ස් වලින් යනවා නම් ප්‍රයිස් එක ගොඩාක්ම අඩුයි ලිෆ්ට් එකෙන් උඩට යනවට වඩා. ස්ටෑර්ස් වලින් යන්න කැමති කෙනෙක්ට පියවර 674ක් උඩට නැගලා දෙවෙනි මහල වෙනකන් යන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පේන්නේ ලිෆ්ට් එකෙන් උඩට යන විදිහ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ගොඩක් බය හිතුණා උඩටම යනකොට මම මෙච්චර උඩක නේද මේ ඉන්නේ කියලා ෆීලිං එක ඒක කියන්න වචන වලින් විස්තර කරන්න බෑ ඇත්තටම. අයිෆල් ටවර් එක ගැන විස්තර ටිකක් කියනවා නම් මෙම ටවර් එක ගුස්ටාෆ් අයිෆල් නම් ඉංජිනේරුවරයාගේ උපදෙස් මත 1889 වර්ෂයේ ලෝක ප්‍රදර්ශනය සඳහා ඉදි කරලා තියෙන්නේ. මේ ටවර් එක මීටර් 330ක් උසයි. අඟල් වලින් නම් 1083ක්. අයිෆල් ටවර් එක 1930 දක්වා ලෝකයේ උසම කෘත්‍රිම ගොඩනැගිල්ල විදිහට පිළිඅරන් තියෙනවා. ඒ වගේම මේ නිර්මාණය සඳහා යකඩ කොටස් 18038ක් භාවිතා කරලා තියෙනවා. අපිට තිබුණ ටයිම් ලිමිට් එකත් එක්ක අපිට රෑ වෙනකල් අයිෆල් ටවර් එක ළඟ ඉන්න බැරි වුණා. නමුත් රාත්‍රී කාලයේ ගියොත් විදුලි බල්බ 20000කින් ආලෝකවත් වෙන විදිහ හරිම ලස්සන දැක් ගන්න පුළුවන්. මං කරපු රිසර්ච් එකට අනුව වසර 7කට වරක් මේ අයිෆල් කුළුණට තීන් තාලෙප කරනවා. ඒ සඳහා ටොන් 60ක් පමණ යූස් කරනවා කියලා කියනවා. උෂ්ණ කාලවලදී මේ කුළුණ සෙන්ටිමීටර් 15කින් උස වැඩි වෙනවා කියලාත් කියනවා. ඒ වගේම මේ ටවර් එක ටෙලිවිෂන් සහ රේඩියෝ සිග්නල් සඳහා යොදා ගන්නවා. අපි යන දවසෙත් ගොඩක් පිරිසක් මේ ටවර් එක බලන්න ඇවිත් තිබුණා. අද වන විට සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයන් මේ ටවර් එක බලන්න එනවා කියලා මම කරපු රිසර්ච් එකෙන් මට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ උඩම මහලට ගිහාම මුළු සිටි එකම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. අපි ගිය දවස ටිකක් වැස්ස දවසක්. ගොඩාක් සීතලයි උඩ. ඉතින් මේ ජීවිතයේ අමතක නොවන හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මේ ඔයගොල්ලන්ට පේන විදිහට සෙන්ගංගත් මුළු සිටි එකත් හරිම ලස්සනට මේ විදිහට බලා ගන්න පුළුවන් උඩම මහලට ගිහාම. ඒ වගේම උඩම් මහලේ සජීවීව මිනිස්සු ඇත්තටම ඉන්නවා වගේ රූප නෙල්ල තියෙනවා බලා ගන්න පුළුවන්. මේ නම් පිළිමයක් නෙමෙයි මේ ඉන්නේ මම. මේ වගේ වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. ඔයා ආදරය කරන ලෝකයේ සුන්දරම ස්ථානය මොකක්ද කියලා. මේ වීඩියෝ එක බලපු ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් එනකන් පරිස්සමින් ඉන්න.